අපි හැමෝම වැස්සට ආදරේ. ශ්‍රී ලංකාව කියන්නේ නිරන්තරයෙන් වර්ෂාව ලැබෙන රටක්. ඒත් ඔබ දිනපතාම අත්විඳින අධික වැසි තත්ත්වය මාසයක් පුරාම එක දිගට පැවතුනොත් මොකද වෙන්නේ කියලා කවදා හෝ හිතලා තියෙනවද? අපේ රටේ සමහර ප්‍රදේශවලට දැනටමත් සතියකට අධික කාලයක් අධික වර්ෂාව ලැබිලා. මේ නිසා සිදු වූ නායයන්, ගංවතුර සහ මිනිස් ජීවිත හානි ඔබට අමතක නැතු ඇති. මේ වර්තමාන තත්ත්වයත් සමග සසඳන විට මාසයක අඛණ්ඩ වර්ෂාවක් යනු හුදෙක් ගංවතුරකට වඩා ගොඩක් භයානක ජාතික ඛේදවාචකයක් වීමට පුළුවන්. නිරන්තර වැස්සක් නිසා අපේ රටේ භූමියට, ආර්ථිකයට සහ මිනිස් ජීවිතවලට සිදුවන මාරක හානිය කුමක්දයි අපි සවිස්තරාත්මකව කතා කරමු. භූමියට එල්ලවන මාරාන්තික බලපෑම. අඛණ්ඩව මාසයක් පුරා ඇදහැලෙන වර්ෂාව නිසා ශ්‍රී ලංකාවේ භූමියේ ස්ථාවරත්වය මුළුමනින්ම නඩිනවා. මේ දිනවලම අපට පෙනී යන පරිදි දින කිහිපයක වැස්සටත් රත්නපුරය, නුවරඑළිය වැනි කඳුකර ප්‍රදේශවල නායෑමි අනතුරු ඇඟවීම් නිකුත් වෙනවා. මාසයක වර්ෂාවක් හැටතේ කඳුකරේ පස් ජලයෙන් සම්පූර්ණයෙන්ම සන්තෘප්ත වීම නිසා දැවැන්ත නායෑම් දාමයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ නිසා මාර්ග, පාලම් සහ නිවාස භූමියට යටවීම සිදුවී මිනිස් ජීවිත විශාල වශයෙන් අහිමි වී හැකියි. ඒ වගේම පහත් බිම්වල තියෙන සාරවත් පස සේදී යෑම නිසා මුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයටම විශාල හානියක් සිදු වෙනවා. යටිතල පහසුකම් කඩා වැටීම සහ ප්‍රවාහන අර්බුදය. නිරන්තර වර්ෂාව නිසා අපේ රටේ සමස්ත යටිතල පහසුකම් පද්ධතියම බිඳ වැටෙනවා. මේ දිනවලදී පවා ප්‍රධාන නගරවලට ගංවතුරෙන් බලපෑම ඇති වී ඇත. එහෙත් මාසයක වර්ෂාවක් යටතේ ගංගා, ඇලමාර්ග සහ ජලාශ පිටාර ගලනවා. මුළු රටේම පහත් බිම් සති ගණනාවක් ජලයෙන් යට වී තිබෙන්නේ පුළුවන්. මේ නිසා ප්‍රධාන මාර්ග, දුම්රි මාර්ග සහ පාලම් පවා ජලයෙන් යටවීම හෝ කඩා වැටීම නිසා මුළු ප්‍රවාහන පද්ධතියම ඇන හිටිනවා. මේ තත්ත්වය නිසා ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. ඒ වගේම විදුලි කණු සහ sannivedana පද්ධති කඩා වැටීම නිසා මුළු රටම විදුලිය සහ sannivedana ගැටලු වලට මුහුණ දෙනවා. ආර්ථික විනාශය සහ ආහාර අර්බුදය. මාසයක් පුරා ඇදහැලෙන වර්ෂාවෙන් අපේ ආර්ථිකයට සහ මිනිස් ජීවනෝපායන්ට සිදුවන හානිය ඉතාම බරපතලයි. දැනටමත් මේ දිනවල ඇතුළු ගංවතුර නිසා වගාබිම් විශාල ප්‍රමාණයකට හානි වී ඇත. නමුත් අඛණ්ඩ වැස්සක් නිසා කුඹුරු, තේවතු සහ අනිකුත් භෝග සම්පූර්ණයෙන්ම විනාශ වී රටට දැවන්ත ආහාර හිඟයක් ඇති වෙනවා. ඒ වගේම ගංවතුර නිසා කර්මාන්තශාලා, ගබඩා සහ සාප්පු ජලයෙන් යටවීම හෝ හානි වීම නිසා ව්‍යාපාරවලට විශාල පාඩුවක් සිදු වෙනවා. සංචාරක කර්මාන්තයේ පවතින සුළු හෝ දියුණුවක් මෙවැනි කාලගුණික තත්ත්වයක් යටතේ සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. මේ නිසා රටේ සමස්ත ආර්ථිකයම කඩා වැටෙන තත්ත්වයක් ඇති වෙනවා. සෞඛ්‍ය සහ මානසික අභියෝග. අඛණ්ඩ ජල ගැලීම් සහ තෙතමනින් නිසා ජාතික සෞඛ්‍ය අර්බුදයක් ඇති වෙනවා. දූෂිත ජලය සහ තෙතමනින් නිසා ඩෙන්ගු, පාචනීය සහ සමේ රෝග වැනි වසංග රෝග ශීඝ්‍රයෙන් පතුරෙනවා. මේ දිනවල ඩෙන්ගු රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. නමුත් මාසයක වර්ෂාවක් යටතේ මේ තත්ත්වය පාලනය කිරීම අතිශයින්ම අසීරුයි. ඒ වගේම නිරන්තර අවිනිශ්චිතතාවය, දේපල අහිමිවීම සහ නිවස්වලින් ඉවත් කිරීමට සිදුවීම නිසා මිනිස්සු දැඩි මානසික පීඩනයකට සහ ආතනයකට ලක් වෙනවා. ඉතින් මාසයක් පුරා එක දිගට වර්ෂාව ලැබුණොත් ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න වෙන්නේ කවදාවත් අත්දැකලා නැති තරම් දැවන්ත ආපදාවකට. මේක හුදෙක් ගංවතුරක් නෙවෙයි, ජාතික මට්ටමේ ඛේදවාචකයක්. මේ නිසා දේශගුණික විපර්යාස හමුවේ අපේ රටේ යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීම සහ අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත්. මේ වර්තමාන තත්ත්වය අපිට ලැබුණු බරපැතුළු අනතුරු නැගවීමක් ලෙස සැලකුවේ යුතුයි. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපුරු ලෝක channel එක subscribe කරන්න. ගිහින් එන්නම්.